සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඩිස්පෙන්සරි සහායක සහ මධ්‍යස්ථාන භාරකරු 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ නිකුත් වෙලා තිනවා. මේ සඳහා වයස අවුරුදු 18ත් 45ත් අපොස සාමාන්‍ය පෙළ සමත් වට අයදුම් කරන්න පුළුවන්. අයදුම් පත්‍ර භාර ගන්න අවසන් දිනය වන්නේ 2026 1/7. මධ්‍යම පළ සභාවේ රාජ්‍ය සේවයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඩිස්පෙන්සරි සහායක සහ මධ්‍යස්ථාන භාරකරු 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා පාත්‍ර සඳහා සුදුසුකම් ඇති මධ්‍යම පළාතේ ස්ථිර පදිංචි අයදුම් කරුවන්ගේ අයදුම් පත්‍ර ගන්නව ලබනවා. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා බලමු. අධ්‍යාපන සුදුසුකම් වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගන්නකදී යටත් පිරිසෙන් විෂයන් 2කට සම්මාන සාමාර්ථව සහිතව විෂයන් 6ක්ව සමාර්ථව තිබෙන්න ඕනි. එතකම පළපුරුදු තියෙන්න ඕනි. අදාළ ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකම් ලෙස සැලකෙනවා. අදාළ පළපුරුද්ද ලබාගත් ආයතනයේ ලබාගත් සහතිකයක් මගින් සනාථ කර යුතුයි. පුහුණුව තනතුරට හිමි ශේෂ්ත්‍රයේ අදාළව රජයේ ලියාපදිංචි ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම හා ඒ සම්බන්ධයෙන් පුහුණුව ලබා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙනවා. වෙනත් කරුණු මොනවාද කියලා බලමු. අයදුම්කරුවන් ශ්‍රී ලාංකේය පුරවැසියෙකු යුතුයි. අයදුම්කරුවා විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. අයදුම් පත්‍ර භාර ගන්න අවසන් දිනට 2026 1/7 දිනට පූර්වාසන්නයෙන් වසර 3ක කාලයක් තුල මධ්‍යම පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුයි. සෑම අයදුම්කරුවෙක්ම මධ්‍යම පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරට රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයන් යුක්ත විය යුතුයි. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් අයදුම් පත්‍ර ගැනීමේ අවසන් දිනයට හෝ ඊට පෙර සෑම ආකාරයෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුයි. අපි බලමු මේ තනතුර අයදුම් කිරීමට ඔයාගේ වයස කොහොමද තියෙන්න ඕන කියලා. අයදුම් පත්‍ර භාර ගන්න අවසන් දිනයට වයස අවුරුදු 18 නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. මෙම තනතුරේ වැටුප් පරිමාණය වන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රණිකයේ 2025-10 PL 1 අනුව මෙම තනතුරේ හිමි මාසික වැටුප් පරිමාණය පහත පරිදි වෙනවා. ඒ තමයි මූලික වැටුප 40000 ඊට අමතරව රාජ්‍ය අනුමත දීවනා ගෙවනු ලබනවා. බඳවා ගැනීමේ කොන්දේසි මොනවාද කියලා බලමු. මෙම තනතුරට අදාළව මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකර්තුමා විසින් අනුමත කර ඇති බඳවා ගැනීම හා උසස් කිරීමේ පටිපාටිය අනුව බඳවා ගැනීම කොන්දේසි තියෙන්න වෙනවා. බඳවා ගැනීමේ ක්‍රමය කොහොමද කියලා බලමු. විවගත සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් අතරින් පුරපාඩුව සංඛ්‍යාව අනුව බඳවා ගැනීම සිදු කරන ලබනවා. මෙම තනතුරේ රාජකාරී ස්වභාවය කොහොමද කියලා බලමු. ඩිස්පෙන්සරි සහායක කාර්යාලයේ අභ්‍යන්තර හා බාහිර පවිත්‍ර කටයුතු හා සමීපාරක්ෂක කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම, ශල්‍ය උපකරණ හා ප්‍රතිකාර සඳහා භාවිතා කරන භාණ්ඩ විස බීජ හරණය කිරීම, පශ්චාත් මරණ පරීක්ෂණවලදී පසුවයි දෙවරයාට සහාය වීම හා සත්ත්ව මනසිරු හා අපද්‍රව්‍ය බැහැර කිරීම, ඩිස්පෙන්සරිය හා ශේෂ්ත්‍රයේ ශල්‍ය කර්මවලදී හා පසු වෛද්‍ය නිලධාරීන් සතුන්ට ප්‍රතිකාර කිරීමේදී සහාය වීම. මධ්‍යස්ථාන භාරකරුගේ රාජකාරී ස්වභාවය කොහොමද කියලා බලමු. කාර්යාලයේ සතු ගොඩනැගිලි වාහන ඇතුළු භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම, කාර්යාලය අවට පිරිසුදු හා ප්‍රියමනාප ලෙස පවත්වාගෙන යාම, කාර්යාලයේ ආරක්ෂිත වැඩ නඩත්තු කිරීම, රජයේ නිවාඩු දිනවල හා කාර්යාල වේලාවෙන් පසු කාර්යාලයට ලැබෙන දියර නයිට්‍රජන්, ගව ශුක්‍ර, වඩි හා අනෙකුත් භාණ්ඩ උපකරණ විධිමත් ලෙස භාර ගැනීම හා පසු වෛද්‍ය නිලධාරීන්ට භාර දීම හා පසු වෛද්‍ය නිලධාරී විසින් නියම කරන ලබන වෙනත් රාජකාරී නීති අනුකූලව ඉටු කිරීම තමයි වට තියෙන රාජකාරී. අපි බලමු මේ තනතුර සඳහා අයදුම් කිරීමේ ක්‍රමයේද කොහොමද කියලා. මෙම නිවේදනයේ අවසානයේ දක්වලා තියෙන අපි පල්ලෙහා ලින්ක් එක දානවා අයදුම් පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කරලා 2026 1/7 දින හෝ ඊට ප්‍රථම ලේකම් කෘෂිකර්ම හා ගොවි ජන සංවර්ධන අමාත්‍යාංශයේ අංක 1060 ගැටඹේ පෙරදින යන ලිපියට ලියාපදිංචි තැපෑලින් හෝ ගිණවිත් බාර දිය යුතුයි. අයදුම් පත්‍ර ලද බව දැන් දන්වන්නේ නැහැ. අයදුම් පත්‍රයේ බහලන කවරේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කරන්න යුතුයි. නියමිත දිනට හෝ පසුව ලැබෙන අයදුම් පත්‍ර අසම්පූර්ණ අයදුම් පත්‍ර කිසිවම් දැනුමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලබනවා. අයදුම් පත්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විදුහලක විදුහල්පතිවරයෙකු, සමාදාන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හෝ
රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක දරන මානවික නිලධාරියෙකු විසින් නිල මුද්‍රාව තබා සහතික කළ යුතුයි. යම් අයදුම්කරුවෙක් සුදුසුකම් නොමැති බව පත්වීම ලැබීමට පෙර හෝ පත්වීම ලැබීම පසු හෝ ඕනෑම අවස්ථාවක අනාවරණය වූහොත් අපේක්ෂකත්වය හෝ පත්වීම අවලංගු කරනු ඇත. එසේම දැනම සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව හෝ නිරවද්‍ය තොරතුරු ඕනෑකමින් යටපත් කර ඇති බව හෝ අනාවරණය වූහොත් සේවයෙන් පහ කරනු ඇත. රාජ්‍ය සේවය හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් තම අයදුම් පත්‍ර දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුයි. මෙම නිවේදනයේ විධි විධාන සලසා නැති කිසියම් කරුණක් වෙතත් ඒ ගැන පැහැදිලි කිරීම තීරණය කිරීම මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සතු වෙනවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මේ වෙනම තවත් රජයේ රැකියාවක වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු.